අපි අද කතා කරමු කොහොමද UAE වල ෆ්‍රීලාන්ස් වීසා එකක කැන්සලේෂන් එක ගන්න කියන කාරණාව. මොකද අවුරුදු දෙකක් ඔයා වීසා එක වීසා හෝල්ඩර් කෙනෙක් විදිහට රෙසිඩන්ස් වීසා හෝල්ඩර් කෙනෙක් විදිහට ඉඳලා ඒක එක්ස්පයර් වෙන්න යනකොට ඔයාට මේ කැන්සලේෂන් එක අවශ්‍ය කරනවා අලුත් වීසා එකකට මාරු වෙන්න. ඒක කොහොමද ගන්නෙ? ඔයා අවුරුදු දෙකකට කලින් ඔයාට වීසා එක ඔයා ගත්ත සප්ලයර්ව ඔයාට කන්ටැක්ට් කරගන්න බැරි වුණොත්. නැත්නම් ඔයාගේ ඔය ස්පොන්සර් විදියට සඳහන් වෙලා ඉන්න කෙනා UAE වල නැති වුණොත්. ඒගොල්ලෝ මෙහි බිස්නස් එකක් කරන ප්‍රොපර් බිස්නස් එකක් කරන කට්ටිය නොවුණොත්. ඒක ගන්න විදියක් නැහැ. මොකද මේ දේවල් අපි මේ බහුලව භාවිතා කරන ෆ්‍රීලාන්ස් වීසා එකකදී ඇති වෙන්න පුළුවන් ප්‍රැක්ටිකල් ඉෂුස්. ඒක සාමාන්‍යයෙන් එන දේවල්. ඉතින් ඒ වගේ වෙලාවක කොහොමද මේ වීසා එක කැන්සල් කරන්නේ? ඒකට බොහොම සරල ක්‍රමවේදයක් තියෙන්නේ. ඒක නිසා අහගෙන ඉන්න මේකට කාගේවත් පස්සේ යන්න මේ රොකට් සයන්ස් එකක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. හරි සරලව කරගන්න පුළුවන්. ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයාගේ වීසා එකට අදාළව ලේබර් කම්ප්ලේන්ට් එකක් දාන්න ඕන. මොකද ඔයාට ෆ්‍රීලාන්ස් වීසා එකක් වර තියෙන එම්ප්ලොයිමන්ට් වීසා එකක් ඒකට අදාළව ලේබර් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. අන්න ඒ ලේබර් ඇග්‍රීමන්ට් එක ඔයා ඉස්සෙල්ලාම කැන්සල් කරලා ඉන්න ඕන. ඒකට ඔයාට තියෙන කන්ටැක්ට් නම්බර්ස් දෙකක් 860 884 කියලා කියන නම්බර්ස් දෙක. එතකොට ඒ කන්ටැක්ට් නම්බර්ස් දෙකෙන් එකකට ඔයා කෝල් එකක් දීලා ඔයා කියන්න අවශ්‍ය කරන එක දෙයයි. මට වීසා එක කැන්සල් කරගන්න අවශ්‍යයි. මගේ දැන් වීසා එක්ස්පයර් වෙන්න යන්නේ. හැබැයි මට මගේ ස්පොන්සර්ව කන්ටැක්ට් කරගන්න විදිහක් නැහැ. මම අන්තිම කාලේ යාළුවත් එක්ක වැඩ කරේ නැහැ. ඒක තමයි ඔයාලට දෙන්න තියෙන්නේ. සමහරවල් පොඩි ප්‍රශ්න යාළුවා අහනවා. සුපර්වයිසර්ගේ නම මොකද්ද? අන්තිමට වැඩ කරපු ලොකේෂන් එක මොකද්ද? ඒ වගේ දේවල්. ඔයාලට කියන්න තියෙන්නේ මම අවුරුදු දෙකකට කලින් මෙතන වීසා එක ගත්තා. නමුත් ඒගොල්ලෝ කැමති වුණාම ඒගොල්ලෝගේ කැමැත්ත මත මම මෙහි රෙසිඩන්ස් හෝල්ඩර් කෙනෙක් විදිහට මම එතන කම්පැනි එකට වර්ක් කරේ නැහැ. මම ඒගොල්ලෝගෙන් සැලරි එකක් ගත්තේ නැහැ. මට මේ වීසා එක කැන්සල් කරගන්න තමයි දැන් අවශ්‍යතාවය තියෙන්නේ. ඔයා ඔච්චර තමයි කියන්නේ. ඊට පස්සේ ඔයාට අපොයින්ට්මන්ට් ඩේට් එකක් දෙනවා. ඒ අපොයින්ට්මන්ට් ඩේට් එකට ඒක ෆෝන් එකට මැසේජ් එකක් විදිහට එන්නේ අපොයින්ට්මන්ට් ඩේට් එක. එදාට ආපහු ඔයාට කෝල් කරලා ඔයාගෙන් අහනවා පොඩි ඔය වගේ ප්‍රශ්න ටිකක් ඔයාට මේකට අදාළව ලේබර් කෝට් එකේ අවශ්‍යතාවය තියෙනවද? මොකද ඒගොල්ලෝ ඒක අහන්නේ ඔයාට සැලරි ගෙවල් නැහැ ඒ වගේ දේවල් තියෙන නිසා ලේබර් කෝට් යන්න ඕනද කියලා. කිසිසේත් මේ වගේ දෙයකට ඔයා යන්න එපා. ඒක තේරුමක් නැති දෙයක්. ඔයාට අවශ්‍ය කරන්නේ වීසා කැන්සලේෂන් එක විතරයි. ඔයා කෙලින්ම කියන්නේ නෑ මට අවශ්‍ය කරන්නේ වීසා කැන්සලේෂන් එක විතරයි. ඒ කිව්වම ඒගොල්ලෝ ඒකට අදාළව ලින්ක් එකක් එවනවා ඔයාගේ ෆෝන් එකට. ඒ ලින්ක් එකේ ලේබර් කැන්සලේෂන් එක තියෙනවා. ඊළඟට ඔයාට මේ ලේබර් කැන්සලේෂන් එක ලැබුණාට පස්සේ හරි ඔයා යන්න අවශ්‍ය කරනවා ඉමිග්‍රේෂන් ඔෆිස් එකකට. ඒ කියන්නේ ඔයාට යන්න පුළුවන් අමීර් සෙන්ටර් එකකට. මේ ඔයා ඩුබායි වල ඉන්න කෙනෙක් නම් ළඟම තැන තමයි ඔයාට අමීර් සෙන්ටර් එකකට යන එක තමයි ඔයාට ලේසිම ක්‍රමය. තැන. එතනට ගිහිල්ලා ඔයා කියන්න මට වීසා එක කැන්සල් කරගෙන ගන්න අවශ්‍යයි. ඒගොල්ලෝ අහන කෝ ලේබර් කැන්සලේෂන් එක තියෙනවද කියලා ඔයා ලින්ක් එක පෙන්නන්න. එච්චරයි. පොඩි පේමන්ට් එකක් ඔයාලට කරන් තියෙන ඩිරම් 250ක 350ක වගේ amount එක කොහොම කරලා ඩිරම් 500ට වඩා අඩුයි මේකට ගෙවන්න තියෙන amount එක. එතන සර්විස් charge එකක් විදියට ගත්තත් ඩිරම් 500කට වඩා ගෙවීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඔයාට දවස් දෙකක් ඇතුළත ඔයාගේ වීසා එක කැන්සල් වෙලා ඔයාගේ ෆෝන් එකටම ඊමේල් එකක් විදියට ලැබෙනවා. ඒ කැන්සලේෂන් එකේ තියෙනවා last exit date එකක්. ඒ exit date එකට කලින් ඔයාගේ අලුත් වීසා එකකට ගිහිලා ස්ටේටස් චේන්ජ් කරගන්න ඕන. නැත්නම් මේ රටින් පිට වෙන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. ඔන්න ඔහොම තමයි ෆ්‍රීලාන්ස් වීසා එකක ඉන්න කෙනෙක්ට කැන්සලේෂන් එක ගන්නෙ. හරි සරලයි. අපි ඔයාලට නොලෙජ් එක දෙනවා. කාගවත් පස්සේ ගිහිල්ලා බොරුවට ලොකු මුදල් නාස්ති කරගන්න එපා. මේ දේවල් බොහොම සරලව කරගන්න පුළුවන්. ඔයාලට බැරි නම් මොනවාම හරි දෙයක් කරගන්න කතා කරන්න අපිට Silent Dreams අපි ඔයාලා වෙනුවෙන් ඕනම වෙලාවක මේ සර්විස් එක දෙනවා. Thank you very much.